සෝචනීය සරුංගලේ ගහට ගැහුවා ගයිස්. අපි ආයිත් අද්දමු. සරුංගලේ යන්තම් උඩට අද්දගත්ත ගයිස්. දැන් අපි නූල් දෙමු. නම් තවත් බ්ලොග් එකක් ගෙනාවා සරුංගලයක් යවන දෙයක් ඉතින් ගයිස්. මගේ ගාන නම්බර 12 නූල් පන්දක් තිබ්බා. ඉතින් මම ඒකට හරියන සයිස් පොඩි වවුලක් හැදුවා. ඒ වවුල හදන වීඩියෝ එකක් දෙන්න එහෙනම් ඉතින් අද කතා කරමු. යමු එහෙනම් බැරි කතා නැතුව සරුංගලේ යවන වීඩියෝ එකට බ්ලොග් එකෙන් කතා කරනවා. මගේ ගාන පොඩි සරුංගලයක් තිබ්බා. ඒක යවන්න තමයි හදන්නේ. මේ දිනේ ගයිස් සරුංගලේ අපි නම් යවන වීඩියෝ එකෙන් හම්බෙමු. සෝචනීය සරුංගලේ ගහට ගැහුවා ගයිස්. අපි ආයිත් අද්දමු. සරුංගලේ යන්තම් උඩට අද්දගත්ත ගයිස්. දැන් අපි නූල් දෙමු. මේ කොස් ගහක් tie ගයිස්. කොයිලාවේ පට්ටලේ දන්නේ නැහැ. කොහොම හරි කරලා සරුංගලේ උඩ යවගත්ත ගයිස්. අප්පුඩියක් ගහන්න. අප්පුඩිය ගහන සරුංගලේ උඩ කොස් ගහ පල්ලෙන් ගියා. මේ සයිස් නම්බර 12න් යවන්නේ. ඔයාලා පේන සරුංගලේ බබාවගේ tie. හැබැයි පොඩ්ඩක් අද්දගන්න තමයි අමාරුනේ. අපි තා නූල් දෙමු ගයිස්. ගයිස් ඊයසි නූල් ටිකක් පටලවිලා ගයිස් මේ. සරුංගලේ දීෙත් දන්නේ නැහැ ගයිස්. මම නූල් දෙන්න ඉවරයක් නැහැ. පළමු සරුංගලේ උඩ දීද කියලා. උඩ පේන්න නන්නේ මේ නූල් ටික දෙමු. ගැසි සරුංගලේ සරුංග ටික කරනවා ගයිස් අද. මේ නූල් ටික ඔක්කොම දුන්නා. හරි දීලා මම මේ විදිහට ගෙට ගැහුවා. මේ පොල්ල විතරයි ඉතුරුනේ. සරුංගලේ පේන්න නන්නේ. පොල්ලොන්ට පේන ඇති ගයිස් කොස් ගහ උඩින් මුත්තු වෙලා ආයිත් පල්ලෙහාට ගියා. ඕගොල්ලන්ට පේන ඇති ගයිස් ඈත ඩොටක් වගේ පේනවා zoom කරලා පේනවා. ඉතින් සරුංගලේ ඔය තියෙන බාන්නේ නම්බර 12 තමයි ඇව්වේ. ඉතින් මම මේ සරුංගලේ හදපු වීඩියෝ එකත් ඊළඟ වීඩියෝ එකෙන් ගේන මේ සරුංගලේ හදන හැටි නිමිත් එක්ක ලස්සනට තියෙයි ගයිස්. හැබැයි පොඩ යවන්නාම අමාරුනේ. එහෙනම් ගයිස් අද වීඩියෝ එකෙන් ගිහිල්ලෙන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් මේක හදන වීඩියෝ එකේ අරගෙන එන්නම්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් මේක හදන වීඩියෝ එකෙන් අපි හම්බෙමු.